මං එයාට ඊටත් ඔය අදින්නේ ඔය තියෙන හරිත් නැල්ලු නේද? වල් එකලු හොඳ. ඔව් වල් වලටලු මේවා අර මේ කේම දීලා හදන උන්නේ අර කුකුළුමක් වගේ. ඔව්. ඇත්තද? මේ අවිස්සාවෙල්ල තියෙනවලු. ඒකනේ කියන්නේ කවුරුත් කියන්නේ වල් එකලු හොඳ මේක අර කුකුළු දවස් 45ක් තියලා මරනවා. ඒකේ ඇති වැඩේ මොකද්ද? කරන්නේ කියලා වැඩක් නෑ නංගි ඔයා කියන්නේ. ඇත්තටම කියනවනේ අපි මේ මං කිව්වා බෑග් වගේ අම්මන්නවා කියලා. ඒ මාත් එක්ක කියනවා දැන් හුඟා දවසකින් මේ නැතුව තිබුණ බෑග් ඈ නැතුව තිබුණාම පස්සේ එයා කතා කරලා හරි කොහොම හරි කිව්වලු අනේ ඔයා කියන්නේ හොඳ සල්ලිකාර මිනිස්සු ටිකක් ඈ යාන වාහන අරවා මේවා රත්තරන් බඩු ගාපු හැම දෙයක්ම තියෙන මිනිස්සු. හැබැයි ළමයි නැල්ලු හරිද? ඉතින් පිරිමි කෙනාගේ සහෝදර නංගිලා හැම ඉන්නවලු. එයාලගේ ළමයින්ටලු උදව් කරන්න. ළමයි නැති නිසා. ඉතින් මේ වන්නේ මේ මිනිස්සයා දැන් මොකවත් නැල්ලු අර ලීඩ නිරන් ස්වභාවයක් වගේ හැදිලා. හරිද? ඔව්. ඉතින් කිසිම දෙයක් නැල්ලු දැන් මේ ලීඩවලට බේත් කරලම ඉතින් මේ පස්සේ මේ ළඟදී ආයමලුලා එක්කලා කිව්වලු මෙයාට කිසිම ලෙඩක් නෑ මේ කරපු දෙයක් බලපාන්න කිව්වලු. ඔයා දැන් මේ අපේ ගේටින් ලැක්කන ගියානේ වෙලාවල් බැලුවත් කියන්නේ මේ මැදකට දේවල් එක එක්කලා මේ ලොකු අපෝ කිව්වේ මෙයාට කරපු දෙයක් බලපාන්න කියලා. ඉතින් දෙයියනේ අපි මොනව කරන්නද ගත්තා? මං කොච්චර අරන් ගියාද අර තුවන්නල්ල දිහා එක්කෙනෙක් ඉන්නවා කියලා එයා ගාවට හැම කියන්නේ පැදුරු කොට අරවා මේවා හැමදේම උන්නේ මොකද්ද තට්ටුවක් තියන්න කියලා ගිහින් දෙන්න කිව්වා. ඉතින් එයා ඒව ගෙදර ගිහිල්ලාලු කියන්නේ බෝධියක් ගාව. කොහේද මන් දන්නේ මේ ඒ රමණිලා ගෙවල් පැත්තේ කන්දක එයා ඉන්නේ ඈ